බලන්න කලින් පොඩි දෙයක් කියන්න ඕන. ශක්ති විද්‍යා පාඩමේ A to Z තියරි ඉගෙනගෙන තියෙන ඕන ගානක් හදාගන්න පුළුවන් පාස් පේපර් ගණන් ටික ප්‍රැක්ටිස් කරලා තියෙන එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න එපා. මගේ මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ ශක්ති විද්‍යා පාඩම ලාවට හරි ඉගෙනගෙන තිනවා ඒත් ගණන් හදාගන්න බෑ. අනික ශක්ති විද්‍යා පාඩමේ තියරි සාමාන්‍යයෙන් මේ තියරිත් බෑ ගණනුත් බෑ. එහෙම කට්ටියක් ඉන්නවනේ. එහෙම කෙනෙකුට විභාගයට අහන MCQ එක ගොඩ දාගන්න විදියක් තමයි කියන්නේ. හරිද? ඔක්කොම මේ පළාත් පේපර්, මේ ස්කූල් පේපර් එහෙම හැම ගානම ගොඩ දාගන්න බැරි වෙයි. හැබැයි පාස් පේපර් වල ගණන් සාමාන්‍යයෙන් මේකෙන් ගොඩ දාගන්න පුළුවන්. මොකද හැම අවුරුද්දකම ওই ප්‍රතික්‍රියාවක එන්තල්පි වෙන සාස්ත්‍රිතව ගානක් අහනවා. දැන් මේ අවුරුද්දේ රචනා ගාන 5 B කොටසේ රචනා ගාන තියෙනවා. ඊට පස්සේ 17 කොහෙද 17 දැන් 12 තියෙනවා. තව මේ 17 හෝ 17 මේ ඒකෙත් එන්තල්පි වෙනස අහනවා. මං කියන්නේ පොදු ක්‍රමයක්. ඒ කියන්නේ ගාන දකින්නකොටම ගාන හදන්න ඕන විදිය හිතන්න ඕන. හිතන්න නෙමෙයි ගාන දකින්නකොටම ගාන හදන්නේ මෙහෙමයි කියලා ඔළුවට එන්න ඕන. එහෙම හැමෝටම නෑනේ. එහෙම අපි හදාගමු විදිය. ඒ විදිය තමයි දැන් කියන්න යන්නේ. රයිට්. මුලින්ම බලන්න දැන් සාමාන්‍ය දැන් මේකේ දීලා තියෙන හයිඩ්‍රජන් ප්‍රශ්න මේක 2024 12 හයිඩ්‍රජන් ක්ලෝරින් හයිඩ්‍රජන් ක්ලෝරින් හි බන්ධන ශක්තියින් දීලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි වෙනස අහනවා. මං පොඩි මෙතඩ් එකක් කියනවා. ඕන් දැන් මේක තමයි වැදගත්ම කෑල්ල. හරිද? සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නවල දත්ත විදියට ඒ කියන්නේ ප්‍රශ්නේ ඒගොල්ලෝ දෙන්නේ මේ වෙන තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. උත්පාදන එන්තල්පි දෙනවා. ඊට පස්සේ බන්ධන ශක්තියින් හෝ බන්ධන විඝටන එන්තල්පීන් දෙනවා. ඊට පස්සේ විවිධ දත්ත දෙනවා. ඒ කියන්නේ විවිධ එන්තල්පි වල අගයන් ඒගොල්ලෝ දෙනවා. වාෂ්පීකරණ එන්තල්පිය, විලයන එන්තල්පිය ඔය එක ඒවා දෙනවා. හරිද? අපි ඒ දෙන දත්ත අනුව තීරණය කරන්න ඕන හදන්න ඕන ක්‍රමය. හරිද? ඒක තමයි කියන්නේ යන්නේ. මම කියවනේ මේක අර හොඳටම පාඩම් පුළුවන් කෙනෙක් බලන්න එපා. එහෙම කෙනෙක් හිතන්නේ මොකද්ද මේ විහිළුව කියලා. ඒක හින්දා බලන්න එපා. මම කියන්නේ මේක අර පාඩම සාමාන්‍යයෙන් ඇවරේජ් ඉගෙනගෙන තියෙන කෙනෙකුට තමයි. හරිද? දැන් දත්ත විදිහට දීලා තියෙන්නේ බන්ධන ශක්තියින් නම්. හරිද? අපි ගාන හදන්නේ කැඩෙන බන්ධනවල එන්තල්පියෙන් සෑදෙන බන්ධනවල එන්තල්පි වල එකතු අඩු කරනවා. හරිද? මේක ඔළුවේ තියාගන්න. දීලා තියෙන්නේ උත්පාදන එන්තල්පි නම් ඵලයන්ගේ ඒ කියන්නේ ප්‍රතිඵලවල එන්තල්පි එකතුවෙන් ප්‍රතික්‍රියකවල එන්තල්පියගේ අඩු කරනවා. රයිට්? මේක මේ කීවට තේරෙන්නේ නැහැ. ගානක් හදලා පෙන්නපුවම තමයි තේරෙන්නේ. හරිද? නිකන් ඔළුවේ තියාගන්න එහෙම. අපිට දත්ත විදිහට දීලා තියෙන්නේ එක එක එන්තල්පි වර්ග නම් අපි හදන්න ඕන තාප රසායනික වක්‍රයක් හරි බෝන්හාබර් වක්‍රකින් හරි තමයි ගාන හදන්න ඕන. හරිද? දැන් මම එක ගානක් හදලා පෙන්නනවා. රයිට්? දැන් බලන්න සාමාන්‍ය විදිහට ඕන් දැන් ගාන කීවගෙන යනවා නේ. හයිඩ්‍රජන් ක්ලෝරින් හයිඩ්‍රජන් ක්ලෝරින් හි බන්ධන ශක්තියින් පිළිවෙලින් 436 242 431 වේ ප්‍රතික්‍රියාවෙන් එන්තල්පි වෙනස. දැන් මට ගාන එකපාර ක්ලික් වෙන්නේ නැහැ. දැන් මම අර ක්‍රමය මතක් කරනවා. මේකේ දීලා තින්නේ බන්ධන ශක්තිය. බන්ධන විඝටන එන්තල්පි වගේ තමයි. බන්ධන ශක්තියින් දීලා තියෙනකොට අර මේ කැඩෙන බන්ධනවල එන්තල්පිය හැදෙන බන්ධනවල එන්තල්පි දාන්න පුළුවන් නේ. ඉස්සරලාම හොඳ පුරුද්දක් විදිහට අපි මේකේ ව්‍යුහ ටික අඳගෙන ඉන්න ඕන. හයිඩ්‍රජන් රයිට් ක්ලෝරින් හැදෙන්නේ HCl රයිට්. දැන් මේක අපි කැඩෙන බන්ධන හැදෙන බන්ධන බලන්න ඕන. මේකේ මෙයා කැඩෙනවා මේකේ අලුතෙන් හැදෙන බන්ධනේ මෙයා. හරිද? ඕන් දැන් මං ලියන්න යන්නේ. ප්‍රතිඵලවල එන්තල්පි වෙනස කියන්නේ මුළු ප්‍රතික්‍රියාවේ එන්තල්පි වෙනස සමාන වෙනවා කැඩෙන බන්ධනවල ඩෙල්ටා H අගයන් වල එකතුවෙන් අඩු කරන්න ඕන. මේ හැබැයි සිග්මා කියන කැලේ එන්න ඕන එකතුව. ඒක දැන් මේ MCQ එකකින් දව වැඩි හිතන්න එපා. රචනා එක්ක නම් ඔයා මාකින් වල බලනවා. මේ බලන්න ඕන සෑදෙන බන්ධනවල එන්තල්පි වල එකතුව. රයිට්? අඩු කරන්න ඕන. දැන් අපි දත්ත වලට ආදේශ කරමු. කැඩෙන බන්ධන මොනවද තිබ්බේ? කැඩෙන බන්ධන විදිහට හයිඩ්‍රජන් අතර තිබ්බ එකයි ක්ලෝරින් අතර තිබ්බ බන්ධනේ තියෙනවා. එතකොට දැන් මේකේ භාගයක් එනවනේ. එතකොට භාගයයි කැඩිලා තියෙන්නේ. සම්පූර්ණ බන්ධනයේ ශක්තිය කොච්චරද? සම්පූර්ණ බන්ධනයේ ශක්තිය දීලා තියෙන්නේ 436යි.
436න් භාගයක් 436න් භාගයක් තමයි එන්න ඕන. හරි එතකොට දැන් මම මේ කැඩෙන බන්ධන වල ආදේශ කරන්න යන්නේ 436 වතාවක් භාගය එකතු කරන්න එපා. ඔක්කොම සිග්මා මුළු බන්ධන අගයන්නේ ගන්නේ. එතකොට ක්ලෝරීන් බන්ධන ශක්තිය දත්ත විදිහට ඒගොල්ලෝ දීලා තියෙන්නේ 242යිනේ. මේකට එකතු වෙන්න ඕන 242න් භාගය අඩු කරනවා හැදුන බන්ධනවල බන්ධන ශක්තියින් බලන්න ඕන. HCl එක බන්ධනයක් හැදෙන්න ශක්තිය 431. ඉතින් සෑදෙන බන්ධන අඩු කරා නම් හරි. එතකොට අඩු කරනවා 431. හරිද? ওই විදිහට ලියාගත්තා. ඊට පස්සේ අපිට සුළු කරන්න තියෙන්නේ. හාරසිය 36 දෙකට බෙදපුවාම 218යි. ඒකට එකතු කරනවා 242 භාගයේ 121යි. 121න් අඩු කරනවා 431ක්. right 218යි 121යි සුළු කරපුවාම 339යි. අඩු කරනවා 431ක්. මේ දෙක සුළු කරපුවාම ඉන්නේ ඍණාගයක්. ඍණ 92යි කිලෝජූල් මවුලයට. උත්තරේ තියෙද බලමු. එහෙම ඍණ 92 තියෙනවා. උත්තරේ අංක 2.